මේ මමයි එක්කෙනෙක් වෙලා යන පළවෙනි ඕවර්සීස් ට්‍රිප් එක. ඔයාලා දැනටමත් දන්නවනේ අපි මේ කොහෙද යන්නේ කියලා. ෆ්ලයිට් එක තිබුණේ රෑ 10:45ට විතර. අපි සිලෙක්ට් කරේ මැලේසියන් එයාර්ලයින් එක. මොකද මේ ගමන අපි දෙන්නටම කම්ෆර්ටබල් විදිහට යන්න ඕනේ කියලා අපි කලින් ඉඳලම ප්ලෑන් කරලා තමයි තිබුණේ. මේ තියෙන අපිට ලැබුණ මීල් එක. ඇත්තටම ඒක හරිම රසයි. බන් එකත් ෆ්‍රෙෂ් ගතියට තිබ්බා. අපි කලින්ම හොටෙල් එකක් සහ වෙහිකල් එකකුත් බුක් කරා. ඊට අමතරව ෆෝන් එකට ඇප් එකක් තියෙනවා Grab කියලා. ඒකත් දාගත්තා. ලංකාවේ Uber Pick Me එක වගේම තමයි යූස් කරන්න ලේසි. මැලේසියාවල අපි බුක් කරේ හොටෙල් IBIS budget friendly 5 star vibe එකක් දෙන international group එකක හොටෙල් එකක්. ඔයාලට ඔන්ලයින් උනත් බුකින් එකක් දාගන්න හරිම පහසුයි. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහාම ස්පෙෂලි අපි මේ හොටෙල් එකම තෝරගන්න හේතුව උනේ KLCC සිටි එකේ හරි මැදට වගේ තමයි හොටෙල් එක තිබුණේ. ඊට අමතරව හොටෙල් එකේ රූෆ්ටොප් එකේ පූල් ඒරියා එකක් තියෙනවා. වෙබ්සයිට් එකෙන් බලලා මම බැලුවා. එතකොට පූල් ඒරියා එක තියෙනවා. ඒකට මේ KLCC සිටි එකම සම්පූර්ණයෙන්ම පේනවා. ස්පෙෂලි මට ඕනේ වුණේ පූල් ඒරියා එක නයිට් එකට කොයි වගේද කියලා බලන්න. හරියට විනාඩි 35ක විතර ගමනකින් පස්සේ හොටෙල් IBIS එකට ආවා. බෑග්ස් තිබ්බා. ආයෙත් මං කිව්වනේ ඇවිදිනකන් හදිස්සියක් තිබ්බේ. ඉතින් අපි ගියා. ළඟම අපිට විසිට් කරන්න පුළුවන් ටික එදා දවස් ඇතුලේ ඉක්මනට කවර් කරගත්තා. ඒ තරම් මට හදිස්සියක් තිබුණා. අපි මේ ඉන්නේ දැන් පටු කෙවස් වල. මේක හින්දු බැතිමතුන්ගේ කෝවිලක්. මුරුගන් දෙවියන්ගේ මීටර 42ක් විතර උස රන්නාලිපිත ආසියාවේ ලොකුම මුරුගන් පිළිමය කියලා තමයි මේක කියන්නේ. මෙතන පඩිපෙළ 272ක් තියෙනවා. කම්මැලියෝයි අපි ඉතින් පඩිපෙළ 272ම නැංකා. KLCC එක මෙතෙන්ට ලස්සනට පේනවා. පඩිපෙළ 272ම නැගලා උඩටම ගියාම හරි ලස්සනට KLCC එක පේනවා. අර උඩ 8ක් 10ක් අතර වගේ ගියාම ඈතින් වීදුරු වගේ ගතියක් හරි ලස්සනට ඒක පේනවා. උඩටම ගියාම තව පොඩි කෝවිල් 4ක් වගේ තියෙනවා. ඒවා ඊළඟට ප්ලේස් කරලා තියෙන්නේ. සම්පූර්ණ කෝවිලම උඩ හැදිලා තියෙන ගල් ගුහාවක වගේ. ගල් ගුහාවක් කියනට ඒක ස්වභාවික හුණු ගල් ගුහාවක් කියලා තමයි කියන්නේ. මුලින්ම පහළදී හිතට දැනෙන විදිහ වයිබ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කෝවිල උඩටම ආවම ඉතින් අර හුණු ගල් ගුහාව වගේ ටිකක් එක්කම හිතට 아무තු දුක්ඛ බවක් දැනෙනවා. සීතලයි උඩ. ඒක අර ස්වභාවික හුණු ගල් ගුහාවක් වගේ නිසා වෙන්නේ නැති. මේ තමයි මම වැඩිපුරම ආස වෙන තැන. ලස්සන ඉයරින්ග්ස්, බෑන්ගල්ස්, නෙක්ලස් තිබුණා. ගොඩක්ම සවුත් ඉන්දියන් කලෙක්ෂන් එකක් තමයි තිබුණේ.
ටික වෙලාවක් මෙතනට වෙලා අපි හිටියා. පහළ ඉඳන් උඩ බලනකොට තියෙන view එක ඒක නම් මාරම ලස්සනයි. මේ වීඩියෝස් වල පේනවට වඩා ඇත්තටම මාරම ලස්සනයි. පහළ ඉඳන් උඩ බලනකොට අර හුණුගල් ගුහාව අතරින් අහස පේනවා. ඒ view එක නම් මාරම ලස්සනයි. මේ විදිහට තමයි ඉතින් අපි පහළට ඇවිත් ෆොටෝස් ගත්තේ. වැඩිපුරම තියෙන මගේ ෆොටෝස් විතරයි. තැන කොතනද කියලා නෑ. මට නම් ඉතින් මේ වගේ දේවල් දැක්කම ඒ තැන් වලට ඇදිලාම යනවා. මේ වගේ පුංචි පුංචි දේවල් වලට ආස කරන හිතක් හැම ගෑනු ළමයෙක්ගේම ඇතුලේ ඉන්නවනේ. ඒ පුංචි ගෑනු ළමයාට නිදහස දෙන පාර්ට්නර් කෙනෙක් ඉන්නවා කියන්නේ ගෑනු ළමයෙක්ට ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ තමයි. මේ අපි ඉන්නේ පෙට්‍රොනාස් ට්වින් ටවර් එක ඉස්සරහා. KL සිටි එක ගොඩාක් ලස්සනට බලන්න පුළුවන් තැනක් තමයි මේක. උඩට යන්න ටිකට් ගන්න ඕනේ. ඔන්ලයින් බුකින් එකක් දාලා යනවා නම් ගොඩාක් ලේසි. KL සිටි පාක් එක මෙතනට ලස්සනට පේනවා. මේ අපි ඉන්නේ දුතාරන් මාර්ග් එක. KL සිටි සෙන්ටර් එකේ තමයි මේක තියෙන්නේ. ඓතිහාසික වටිනාකමක් තියෙන බිල්ඩින් එකක් මේක. මෙතනට අපි ගියේ දවල්. ගියාට පස්සේ තමයි අපි දැනගත්තේ මෙතන වැඩිපුරම ලස්සන නයිට් එකට කියලා. මේ මැලේසියාවල නැෂනල් ප්ලේස් එකක් ඉස්තානා නෙගරා. අපිට මෙතනට යන්න අවසර දුන්නේ නැහැ ඇතුළට යන්න. ටුවරිස්ලා ගොඩක් හිටියා. ටුවරිස්ලා මෙතෙන්ට වැඩිපුරම එන්නේ ෆොටෝස් ගන්න. එතන තියෙන රොයල් තීම් එකට. මැලේසියා ටුවර් එකේ පටන් ගත්තම දවසේ අවසානයේටම අපි ගියේ මේ චොක්ලට් ෆැක්ටරි එකට. ඇත්තටම මට මේක ගැන නම් කියන්න ලොකු අවබෝධයක් නැහැ. මෙතනදී අපිට ටෙස්ට් කරලා බලන්නත් චොක්ලට්ස් වගේක් දුන්නා. ඇත්තටම වර්ග 3කින් දුන්නා. ඒ තුනෙන් එකයි මට ගොඩක්ම රස තිබුණේ. ඒක ඇත්තටම අමුතු රසක් තිබ්බේ. චොක්ලට් ෆ්ලේවර් එකත් එක්කම ඩූරියන් වගේ රසකුත් ඒකෙන් ආවා. මැලේසියාවල අපේ ෆස්ට් ඩේ එක මේ විදිහට තමයි ඉවර වුණේ. ඉක්මනටම සෙකන්ඩ් ඩේ එකත් අරගෙන එන්නම්. Thank you for watching.